ඉතින් අද අපි කතා කරන්නේ ඇහැට හොඳට දැකලපුරුදු පාරතොටේ දකින්න හම්බ වෙන ඒත් වෙනස් නමකින් මාකට් එකට එන වාහනයක් ගැනයි. නමින් ඩයිහත්සු රොකී කියන්නේ රීබැච් ටොයටා රේස් එකක්මයි. මේ ටොයටා රේස් එකයි ඩයිහත්සු රොකී එකයි දෙකම ඩයිහත්සු සමාගමෙන් 2019 ඉඳන් මැනුෆැක්චර් කරනවා. ඉතින් වැඩි විස්තර එක්ක මොනාද මේ වාහන දෙකේ වෙනස්කම් සහ අපි රේස් එකක් නැතුව රොකී එකක් ගන්න එකෙන් වාසියක් හෝ අවාසියක් වෙනවද කියලා බලමු. මේ ඔබේ වාහන සිහිනේ සැබෑ කරන ලංකාවේ එකම 7 වේසවන සමගින් මම නිපුල් දෙමින්ද. මේ වාහනය අපිට අද ලබා දුන්න සහර ආයතනත් මේ වගේ අලුත්ම වාහන රසක් ලංකාවට ගෙන වගේම හොඳ මිලක් සහ සේවාවක් ලබා දෙන ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක්. ඔයත් මේ වාහනේ ගන්න බලාපොරොත්තු වෙනවා නම් පල්ලෙහා තියෙන contact numbers වලින් එයාලා සමග සම්බන්ධ වෙන්න පුළුවන්. මෙයාගේ වඩාත්ම ෆේමස් සහෝදරයා වෙන Toyota Race එකේ වීඩියෝ එකක් මේ වෙද්දිත් අපේ channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. උඩින් එන link එක click කරොත් ඒ වීඩියෝ එකත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ලංකාවේ ටොයටා මාකට් එකේ ගොඩක්ම පොපියුලර් 1000cc ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් වාහනේ මේන් ට්‍රිම්ස් විදිහට X, SX, G සහ Z කියන ග්‍රේඩ්ස් බලාගන්න පුළුවන් වගේම රොකීගේ L, X, G සහ ප්‍රීමියම් කියන ට්‍රිම්ස් බලාගන්න පුළුවන්. පර්ෆෝමන්ස් ඩීටේල්ස් වලට ආවම අපිට 3 සිලින්ඩර් 1000cc ටර්බෝ එන්ජින් එකකුත් 1.2 ලීටර් නැචරල් ඇස්පිරේටඩ් එන්ජින් එකකුත් 1.2 ලීටර් හයිබ්‍රිඩ් එන්ජින් එකකුත් ලබා ගන්න පුළුවන්. 0 ඉඳන් 100ට යන්න තප්පර 11ක් පමණ යනවා. ජපානයෙන් එන JDM versions වල උපරිම ස්පීඩ් එක 180යි. CVT transmission එකක් සහ 2 wheel drive හෝ trim එක අනුව 4 wheel drive ලබා ගන්නත් පුළුවන්. සමාගමෙන් කියන විදිහට නම් average fuel consumption එක 14.5 to 20.5 kilometers per liter අතර ප්‍රමාණයක් වෙනවා. fuel tank එක ලීටර් 36ක් පමණ වෙනවා. එක්ස්ටීරියකට ආවම Toyota Race එකට අතිශයින්ම සමාන ලුක් එකක් එක්ක same headlamps, fog lights, bonnet creases සහ front face එකක් ලැබිලා තියෙනවා. Race එකට සාපේක්ෂව ටිකක් blunt look එකක් එක්ක hexagon grill එකක් සහ front bumper area එකේ වෙනස්කම් බලා ගන්න පුළුවන්. වෙනුවෙන් CHR එකට වඩා දිග අඩු එකම පළල නමුත් උසින් තරමක් වැඩි ගතියක් මේ වාහනේදී අපිට බලා ගන්න පුළුවන්. මේ අලුත් 2023 ඉඳන් එන මොඩල්ස් වල sequential LED indicators, LED lights, fog lights, chrome parts, silver scuff plates වගේ අර typical boxy SUV ගතිය ගෙන දෙන options උත් බලා ගන්න නැතුවම නෙවෙයි. එතනින් එහාට සම්පූර්ණයෙන්ම identical design එකක් wheels, doors, rear design එක ඇතුළු සියලු දේවල් වලින් අපිට හම්බෙලා තියෙනවා. ground clearance එක මිලිමීටර් 185ක් සහ turning radius එක මීටර් 5ක් පමණ වෙනවා. මේක නිසා කොළඹ ඇතුළු නගරසන්න ප්‍රදේශවලදී වුණත් බොහොම ලේසියෙන් වාහනය හසුරුව ගන්න පුළුවන්. ඒ වගේම boot space එක ලීටර් 369යි. ඉන්ටීරියර් එකට ආවමත් Toyota Race එකේ වගේම ඉන්ටීරියර් එකක් තමයි ලැබෙන්නේ. SUV feeling එක හොඳට දැනෙන cabin space එකක් එක්ක trim එක අනුව red inserts, 7-inch TFT screen එකක්, LED speedometer එකක්, seat heaters, cup holders, wireless charging වගේම Race එකේ නැති වුණත් Apple CarPlay සහ Android Auto වගේ options උත් මේ Daihatsu Rocky එකේ තියෙනවා. වාහනේ safety වලට ආවම නම් Toyota Race එකට සාපේක්ෂව Daihatsu Rocky එකේ safety options ඉතාමත් අඩු ගතියක් තියෙනවා. Toyota Safety Sensing වෙනුවට Daihatsu වලින් ලැබෙන Advanced Safety Assist Package එකේ දෙකම එක වුණත් මේ අඩුපාඩු ටික Rocky එකේදී බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම child care seats වලට isofix points, adaptive cruise control, blind spot monitoring, rear cross traffic alerts, pre-collision warning ඇතුළු
මේ ස්ටන්ඩඩ් ඔප්ෂන්ස් කීපයක් වාහනයේදී අපිට හම්බ වෙන්නේ නෑ ගලෝබල් මාකට් වලදී මේ වාහන දෙකම 90%ක්ම සමාන විදිහට සැලකුවත් ලංකාවේ වගේම ඩයිහොට් රොකි මිල රේස් එකට වඩා තරමක් අඩුවෙන් තමයි පවතින්නේ. ඒ වගේම ලංකාවිදිත් ටොයෝට රිලයිබිලිටිකත් එක්ක බැඳිලා තියෙන ලංකාවේ අපේ ජාත්‍යාලය නිසා ටොයෝට රේස් එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක රොකි එකට වඩා හොඳයි. මේ දෙකෙන් ඔයා මොකද තෝරගන්නේ? පල්ලෙහාන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආයිත් හම්බ වෙනකන් අපි අදට ගිහින් එන්නම්. මේ ඔබේ වාහන සේනය සැබෑ කරන ලංකාවේ එකම 7 V7 සමගින් මම නිපුල් දෙමින්ද.